හොඳම දේ තමයි වටක්‍රමය පාවිච්චි කරන එක. ඒතර වටක්‍රමය කිව්වම සාමාන්‍යයෙන් දල අදහසක් කියනවා නම් සාමාන්‍යයෙන් පැය දෙකක් නේ තියෙන්නේ. ඉතින් මුල්ම විනාඩි ඒ කියන්නේ පට පේපර් එක හම්බෙච්ච වෙලාවේ ඉඳන් ඔයා කරන්නේ මොකද්ද? ඔයාට ඕක කියෝගෙන යද්දි ඔයාට සාමාන්‍යයෙන් කියවුවාම ඒක ඇතුලේ කන්සෙප්ට් එකක් විදිහට ලේසි කියලා හිතන ප්‍රශ්න ටික රටක් ගාලා කරගෙන යන්න ඕනේ. ඉතින් මෙහෙමයි කොහොමත් ඔයාලා අර දැකපු කරපු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් දැකපු කරපු කන්සෙප්ට් එකකින්ම තමයි වෙනස් දෙකකින් ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ඔය රූපයි ඡේදයි වලට බය වෙන්නේ නැතුව හැම වෙලාවෙම අර නෑ මේක ඇතුලේ මාරම ලේසි ගණන් ටිකක් තියෙනවනේ කියලා හිත තියෙන්න ඕනේ කියන එක දැනගෙන ක්‍රමක්‍රමයෙන් ඔයා එකේ ඉඳන් 50ට වඩා පුළුවන් ලේසි ප්‍රශ්න ටික විතරක් වෙන් කරලා මුලින්ම කරලා උත්තර ටික ගන්න. ඒතර සාමාන්‍ය විනාඩි 45 50ක් යද්දි ඔයාට ලේසිම ප්‍රශ්න 20කට 25කට උත්තර ටිකක් ගහගන්න පුළුවන් නම් ඔයා දන්නවනේ කොහොමත් ඔය ගහපු 25ත් සාමාන්‍යයෙන් හරි 25 30ක් කියමුකෝ ඒ 30ත් සාමාන්‍යයෙන් 30න් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හරි සහ ලේසි ටික දැන් කරලා තියෙන්නේ. ඔයාට පොඩි කන්ෆිඩන්ස් එකක් එනවා විනාඩි 50ක් විතර යද්දි. ඒතර පළවෙනි වැඩේ දේවා කරන්න ඕනේ සාමාන්‍යයෙන් ලේසිම ප්‍රශ්න ටික. ඔයාට හිතන විදිහට ලේසියෙන් උත්තර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අර ඔයාට ගේමක් නැති ප්‍රශ්නයකට රටක් ගාලා එකේ ඉඳන් 50 ඇතුලේ තියෙන හොඳ ප්‍රශ්න කරගෙන ඔය ලේසි ප්‍රශ්න කරගෙන යනවා. ඊට පස්සේ දෙවෙනි වටේදී අර පළවෙනි පාර එකපාරම හදාගන්න බැරි වෙච්ච ඒ වුණාට සුළු කිරීම තියෙන හරි මොන හරි ටිකක් අර ටිකක් වෙලා යන පළවෙනි පාර එකපාර හදාගන්න බැරි වෙච්ච ටික කරලා ඉවර කරනවා. තුන්වෙනි වටේදී ඔය ප්‍රකාශන ප්‍රශ්න වල වගේ සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි වටය කියන්නේ එකේ ඉඳන් 50ට ලේසි ටික විතරක් කරගෙන යාම. දෙවෙනි වටේ කියන්නේ පළවෙනි පාඩේදී හම්බෙච්ච වට එකපාර කරගන්න බැරි සාමාන්‍ය ටිකක් අමාරු වගේ පේනනේ. එහෙම නැත්නම් ටිකක් අර සුළු කරන්න වෙලාව යන ඒ වගේ ප්‍රශ්න ටික කරලා දැමීම. තුන්වෙනි වටේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔයාට අර අවසාන උත්තරයක් එච්චරම ෂුවර් නැති ඔය ප්‍රකාශන ප්‍රශ්න අරවා මේ වගේ දේවල් ටික ඕ මොන හරි ප්‍රකාශන ප්‍රශ්න එහෙම බය වෙන්න දෙයක් නැහැ. ප්‍රකාශන ප්‍රශ්න ඇතුළේ ටික අන්තිමට ෂුවර් නැති ඒවා ටික වුණොත් එහෙම ඒ ටික කරලා දැමීම. ඊට පස්සේ අන්තිම වටේ හතරවෙනි වටේ තමයි ඔයාට ඔය කිනික ටික ඔක්කොම ටික ඉවර කරාට පස්සේ අන්තිමට ඉතුරු වෙන ටිකක් දාන්නේ නැති හෝ මුකුත්ම කරගන්න දේවල් නැති ටික පුළුවන් විදිහකට කන හරි ගහලා දාන එක. ඒක තමයි සාමාන්‍ය වට ක්‍රමය. එතකොට ඔයා සරලව මේකේ මූලික අදහස තමයි ඔයා ඉක්මනින්ම ඉතාම ඉක්මනින් මොකද පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන මේ වෙනකොට එළියේ තියෙන කතන්දරය තමයි මොකද ඔයා අනිවාර්යයෙන්ම මුල් ප්‍රශ්න ටික ටට්ටක් ගාලා කරලා දැන් මුල් ප්‍රශ්න කියන්නේ සමහරට එකේ ඉඳන් පළවෙනි පිටු දෙක විතර වෙන්න පුළුවන් පේපර් එකේ පළවෙනි පිටු දෙක තුන වෙන්න පුළුවන්. නැත්නම් සමහරට ඉතින් මේ ලේසි ප්‍රශ්න අන්තිම හරිය තියෙනවා. සමහරට 40 ගණන් වල 30 ගණන් වලත් ලේසි ප්‍රශ්න ඇඟිලා තියෙනවා. ඒතරේ පුළුවන් තරම් ලේසි ප්‍රශ්න ටික ඉක්මනින්ම කරලා දාගන්න ඕනේ. ඒතරා කවදාවත් ටයිම් වලට හිර වෙන්නේ නැහැ. ලේසි හෝ යාට තක් ගාලා ඉක්මනින් කරන්න පුළුවන් ඊටාම සරල ප්‍රශ්න ටිකක් තියෙනවානේ පේපර් එකේ තනින් තන. ඒ ටික ඔයා ඊටාම ඉක්මනින් කරලා දාගන්න ඕනේ ටට්ටක් ගාලා වරද්ද ගන්න නැතුව. ඊට පස්සේ ඔයාට අමාරු ප්‍රශ්න හිතන්න වෙලාව තියෙනවා. ඔන්න ඕක තමයි දල වශයෙන් සරලව පේපර් එකේ ටයිමින් බැලන්ස් කරගන්න විදිය. නැතුව යම් ළමයෙක් අර එක කරලා දෙක කරලා තුනත් කොහොම හරි හදලා හතරත් හදලා පහත් හදලා හයත් හදලා ඔන්න ඕම පිළිවෙලට යන්න ගියොත් තමයි ඔන්න අන්තිම ප්‍රශ්න 10 වෙනකොට වෙලාව මදි වෙන්නේ. අන්තිම ප්‍රශ්න 10ට වෙලාව මදි වෙනවා කියන ඕනෙම කෙනෙක් කරන්නේ ඔය එකේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යන්නේ. එතකොට ඔන්න අන්තිම ප්‍රශ්න වලට වෙලාව මදි. එතකොට අන්තිම ප්‍රශ්න ඇතුළේ තියෙන ලේසි ඒවාත් වරද්දන්න වෙනවා. සරලව ඔයාලට කරන්න තියෙන ඉක්මනින්ම ඔයාලට කරගන්න පුළුවන් ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් මොන හරි වැච්චයක් ගහන ප්‍රශ්න ටික ඉක්මනින්ම කරලා දාලා ඊට පස්සේ ටිකක් හෝ සංකීර්ණ සුළු කරන්න වෙලා යන ප්‍රශ්න වල ටිකක් වෙලා විතර කරගෙන ඒ ටික හිමීට කරලා දාගන්න. ඔන්න ඔක තමයි ෆිසික්ස් පේපර් එකක් සාමාන්‍යයෙන් ලියනවා කියලා කියන්නේ. හරි. ඒ නිසා හෙට දවසේදී අන්න ඒ ක්‍රමය අනුගමනය කරන්න. ඒතර කවුරුවත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ වෙලාව මදි වුණා කියලා. මොකද ඔය වෙලාව මදි වුණා කියලා කියන්නේ මර එකේ ඉඳන් කරගෙන යන ළමයි ටික. මොකද දැන් මේ ක්‍රමයට කරන් ගිහිල්ලා ඔයාලට වෙලාව මදි වුණත් මදි වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාට මේ විදිහට කරගෙන ගියාට පස්සේ වෙලාව මදි වුණත් මදි වෙන්නේ සාමාන්‍යයෙන් ඔයා දන්නේ නැති කොහොමත් වර්ධින්න තියෙන ප්‍රශ්න ටික. කොහොමත් වර්ධින්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඒ ටික වෙලාව මදි වුණත් කමක් නැහැ නේ. දැන් අර එකේ ඉඳන් 50ට කරගෙන යද්දී වෙන්නේ 40 ඉඳන් 50ට වගේ සමහර වෙලාව මදි වෙනවා සමහර ළමයිට. එතකොට 40 ඒත් ඒවා 46 47 වගේ ප්‍රශ්න හොඳටම දන්නේ වෙන්නත් පුළුවන්. අපරාධ ලකුණු නිසා. ඒ නිසා අර දෙන්නම් ගේම කියන එකෙන් යන්න ඕනේ. හරිද? ඉතින් ඊට පස්සේ අර හින ලේසි පේපරයක් බලාපොරොත්තු වෙන්න එපා. හින අමාරු පේපරයක් බලාපොරොත්තු වෙන්න හරි මධ්‍යස්ථව යන්න. ඊට පස්සේ කිසිම කොහොම මොනවා කරත් ඔයා පිටු දිග අරගහම ඔයාට හින පුරුදු රූප ටිකක් එහෙම හම්බෙන්නේ නැහැ. නුපුරුදු නුහුරු ගතිය තමයි තේරෙන්නේ. ඒක ටිකක් වෙලා යද්දි ඔයාලා ලේසි ප්‍රශ්න ටික කරගෙන යද්දි ටිකක් වෙලාදී හරියනවා. දැන් ඔය අමාරුයි කියන මැත්ස් බයෝ පේපර්ස් ගත්තත් දැන් එදා තිබුණ ඇත්තටම දැන් කල්පනා කරලා බලුවම දවස් දෙක තුනට පස්සේ දැන් ඔයාලට තේරෙනවා නිකන් අර එදා පැනික් එකත් එක්ක ඇති වෙච්ච අමාරුවක් නේ තියෙන්නේ උතන කියලා ගොඩක් වෙලාවට. අර මාර අමාරුවක් නෙමෙයි කියලා දැන් දිගොන්නම් පේපරේ දිගලා බලුවොත් තේරෙනවා ටිකක් එහෙමත් ලොකු දෙයක් නෑ වගේ එකක්. අන්න ඒ වගේ තමයි උතන තියෙන්නේ. හරි. ඒ නිසා සරල හෙට පරිම හොඳ මානසිකත්වයෙන් ලේසි රටක් ගහගත්තා. ඉක්මනට එඩික් කරලා ඉවරයක් කරගත්ත උත්තර ටික ගත්තා. ඊට පස්සේ අමාරු ටික කරගත්තා. අමාරු ටිකෙන් පුළුවන් තරමක් හොඳට කරගත්තා. හරි. ඒකයි කරන්න තියෙන්නේ. එතකොට එහෙම අර එන්න අමුතු මාර අමුතු කාරණා කියලා එහෙම නෑ. මදාමේ කම්පැෂන් ටික එන්නේ. ඒ කියන්නේ දැන් නිව්ටන් නියම ගත්තොත් නිව්ටන් නියම පැත්තෙන් එක ප්‍රශ්නයක්. එකම කාරණා ටිකක් වටේට ප්‍රශ්න ටික එනවා.
ඉතින් ඒ ටික තමයි එන්නේ. එතකොට බය නැතුව සරලව පුළුවන් තරම් ඉක්මනින් ලේසි ප්‍රශ්න ටික අරගෙන අමාරු ප්‍රශ්න ටිකට අන්තිමට බහින්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට අන්තිම විනාඩි 5 විතර චෙක් කරන්න ඔක්කොම ටික උත්තර ටික හරියට කොට ටික පොවද කියලා ඉන්ඩෙක්ස් නම්බර් එක දාලාද කියලා බලලා අන්තිමට පේපර් එක දීලා එන්නයි තියෙන්නේ. වැඩි ලොකුවට බරට ගන්න එපා. සරලව අර දෙන්නම් ගේම කියන එකේ යන්න. දෙන්නම් ගේම කියන කොහොමත් කරගන්න දැන් ඔයාලා සාමාන්‍යයෙන් තියරි රිවිෂන් ළමයි ගත්තොත් MCQ 1000ක් විතරවත් අඩුම ගානේ පහුගිය පාස් පේපර්ස් MGS පේපර්ස් අරවා මේව කොච්චර වැඩ කරලා තියෙනවද? ඒ නිසා homework discussion දරවාද මේවද from last week ද recall papers දරවාද මම කරලා තියෙනවානේ. එතකොට ඒව පාඩම් කර ඒවා ඉන්නේ නැති වෙයි. නමුත් ඒ conceptsම තමයි මේක ඇතුලේ කරගෙන ඉන්නේ. නිසා බය වෙන්න නම් එපා පේපර් එකට බරුවට. මොකද ඔය බයෝමැත්ස් වලටත් බය වෙච්ච හින්දා තමයි අන්තිමට පොඩි කාරණා කියන්නේ ළමයි පේපර් එක අමාරු කියලා. බය වෙන්න දෙයක් නැහැ. සරලව ලිව්වා. පුළුවන් තරම් ලේසි ටික කලින් කරා. අමාරු ටික අන්තිමට කරා. හරි. එච්චරයි කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ඇවිල්ලා උත්තර කතා කරන්න එපා. අපි සාමාන්‍යයෙන් මාකින් ස්කීම් එකක් දාන්නේ නැහැ. එහෙම මොකද ඊට පස්සේ බොරුවට කලබල වෙනානේ සෙකන්ඩ් එක එහෙම ඉවර වෙලා කෙමිස්ට්‍රි එක එහෙම වෙනකොට තමයි මාකින් ස්කීම් එකක් දාන්නේ. කොහොමත් ඔය හැම අවුරුද්දෙම මුලින්ම වැටෙනවා. දැන් හෙට දවල් වෙනකොට මාකින් ස්කීම් ටිකක් වැටෙනවා. ඔය මාකින් ස්කීම් වල බහුතරයක් උත්තර සාමාන්‍ය වැරදි. ඒ නිසා ඕවා බලලා නිකන් බොරුවට ඔළුව අවුල් කරගෙන දැන් හිතන්න ඔයා MCQ අපි හිතමු මධ්‍යම මට්ටමේ ළමෙක් MCQ 31ක් තියෙනවා කියලා හිතාගෙන ගෙදර එනවා. නමුත් මාකින් කිව්ව බැලුවම එයාට තියෙන 27යි. එතකොට ඔන්න මට 30 ගාණක්වත් නැහැනේ 27යි තියෙන්නේ මම ඒ ලකුණු කියලා හිතාගෙන එයා අවුලෙන් ඉන්නවා. නමුත් නැත්තම් මාකින් ස්කීම් එක ආයෙත් වෙනකොට එයාට 32ක් විතර තියෙනවා. නමුත් එයා අවුලෙන් ඉන්න කාලෙත් තමයි එයා ෆිසික්ස් සෙකන්ඩ් එකයි කෙමිස්ට්‍රි එකයි ලියලා තියෙන්නේ. එතකොට ඒවත් අවුල් වෙනවා. ඒ නිසා මාකින් ස්කීම්ස් බලන වැඩේ හරියම වැඩක් නෙමෙයි කියන්නේ. පළදායි වැඩක් නෙමෙයි. ඒක ගාන්ට ඔෆිෂියලි මේ අපි හදලා එවන්නම් මාකින් ස්කීම් එක channel එකට ඒක අවශ්‍ය වෙලාවෙදී දාන්න නිකන් බොරුවට කලබල වෙලා අර එහෙ මෙහෙ යන මාකින් ස්කීම්ස් බලලා වැඩේ නාන්න එපා. හරිද? හරි. එතකොට ඒ නිසා ඔය ටික තමයි හරිම උපදෙස් ටික. එහෙනම් හෙට ගිහිල්ලා සුපිරි ලිවිල් අල්ලියන්න තමන්ගේ උපරිමය කරන්න. සුපිරි ලිවිල් අල්ලියන එක 50 50 ගහන්න කියන්නේ 50 50 ගහන්න පුළුවන් කට්ටිය. කියන්නේ තමන් මේ මට්ටමට ටාගට් කරන් යන කට්ටිය 50 50 ගහන්න. තමන්ගේ ටාගට් එකට අදාළව MCQ ටික සපුරන්න. තමන්ගේ උපරිමය කරන්න. තමන් කියන මනුස්සයාගේ උපරිමය කරන්න හෙට දවසේදී. එච්චරයි වෙන්න ඕනේ. හරි. එහෙනම් ජයම් වේවා. එහෙනම් සුපිරි විදිහට වැඩ කරලා කියන තව චුට්ටක් වෙලා තියෙන හින්දා මම කියන්නේ අවසාන වෙලාවදී ඔන්නම් ඔයාලට අද රෑ වරුද්දේ තව පැය දෙකක් වඩා මහන්සියෙන් පුළුවන් ඔන්නම් ටයිම් තියලා පේපර් එකක් වයි කරලා දාන්න පුළුවන්. ඒකත් වටිනවා ඇත්තටම. අර ඔය මං කියන ක්‍රමයට ඔන්නම් ටයිම් තියලා පේපර් එකක් කරලා දාන්න. ඒ කියන්නේ ලේසිම ටික ටටක් ගාලා කරලා බලලා ඊට පස්සේ අමාරු ටික වෙලා වරන් කරලා බලලා පේපර් එකක් එහෙම කරලා දාලා ඔන්නම් ඒක හොඳයි ඇත්තටම කරන්න පුළුවන් නම් කරලා හෙට උදේට ගිහිල්ලා සුපිරියට ලියමු. හරි. එහෙනම් ජයවා හෙට හවසින් පස්සේ අපි සම්පූර්ණයෙන්ම ෆිසික්ස් සෙකන්ඩ් එක සඳහා මාසෙ යනවා. මොකද ෆිසික්ස් සෙකන්ඩ් එකෙනුත් අපි ලොකු ලකුණු ගාණක් ගන්න අපි ඩිසෙඩ් එක හොඳට අල්ල ගන්න පුළුවන් ෆිසික්ස් සෙකන්ඩ් එකෙනුත්. එහෙනම් හෙට හවසට නැවත කතා කරමු. එහෙනම් ජය වේවා. හෙට සුපිරියක් කරමු. හරි. දිනලා විතරක් ඉවර කරන්න ඕනේ.